ඔයාලට කොහොමද? ඔයාලා සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා මම හිතනවා. දැන් වෙලාව 11යි. මම දැන් දවල්ට උයන්න හදන්නේ. ඉතින් අපි බලමු මම කොහොමද උයන්නේ කියලා. මම අද උයන්නේ මඤ්ඤොක්ක තම්බලා දඹල තෙල් දාලා පරිප්පු හදනවා. එහෙනම් හදමු. මඤ්ඤොක්ක ටික හොඳට සුද්ධ කරලා කපා ගන්නවා. මේ මඤ්ඤොක්ක ටක් ගාලා තැම්බෙනවා. මේ ඇත්තටම මාර රසයි මේ මඤ්ඤොක්ක. මම එළවලු කන්න ආස නැහැ. ඒ නිසා තමයි මම තම්බන්නේ. මඤ්ඤොක්ක ටික කපා ගන්නවා. මේ විදිහට මඤ්ඤොක්ක ටික කපා. මම මඤ්ඤොක්ක තම්බනකොට පොඩ්ඩක් ලොකු කෑලි වලට කපා ගන්නවා. ඔය ලොකු කෑලි වලට කපලා මම ඔය හට්ටියට දාලා ලිපේ තියන්න තමයි මේ හදන්නේ. මඤ්ඤොක්ක මම අද තම්බනවා. ලොකුවට කපා ගන්න මේ තම්බන හින්දා. මම කපාගත්තු මඤ්ඤොක්ක ටික දැන් මේ ටිකට අපි වතුර ටිකක් දාලා ලුණු දාලා මම කහ දාන්නේ. කහ දැම්මම හරියන්නේ නැහැ. ටික කපාගෙන ඉවරයි. මේ වලට පේන නිසා මම මේකට ලුණු විතරයි දාන්නේ. කහ දාන්නේ. කහ දාලා මට හරියන්නේ නැහැ. මම ඒ හින්දා ලුණු විතරයි දාන්නේ. ලුණු දාලා දැන් මම තැඹෙන්නේ. වතුර ගොඩක් දැම්මේ නැහැ. මේ ටිකයි දැම්මේ. වලට පේනවා ඉතින්. මේ මඤ්ඤොක්ක හොඳට තැඹෙනවා. ඒ නිසා මම ටිකක් දාලා තමයි තියන්නේ. අර බෙරි වුණාමත් කන්න බෑ. මේක ලිපේ තියෙන්නේ. මඤ්ඤොක්ක තම්බද්දි මං ඇරලා තමයි තම්බන්නේ. මං අහලා තියෙනවා මේ මඤ්ඤොක්ක තම්බද්දි මේ අර පියන වහන්න හොඳ නැහැ කියලා. දඹල. ඔයාලට පේන්නේ නැහැ මගේ මේ ස්ටෑන්ඩ් එක පොඩි. දඹල ටිකේ මේ නූල් ඇරලා මං ඊයේ බබාට බෙහෙත් ගේන්න ගියා හොස්පිටල් එකට. එන ගමන් මේ ඉලා දඹල තිබුණා මිටියක්. මේ මිටියට රුපියල් 100ක්ම ගත්තා. දඹල මිටියක් රුපියල් 100කට වටින්නේ නැහැ. හොඳයි මේ එවිලේ කඩපු හින්දා ඉතින් අපි ගත්ත හොඳ ලා දඹල හින්දා. දඹල මම හොඳට මේ දාරත් එක්ක හොඳට හොදනවා මේ. දඹල ටික මම කපනවා. තෙල් දාන්නේ චුටක් මම හීනියටම කපන දඹල. පොඩියට කපලා තෙල් දානම රසයි දඹල. එළවලු කපන එක පැත්තකින් තියලා බබා කෑ ගහනවා අඹ ගෙඩිය කපලා දෙන්න කියලා. මං ඉතින් ඔන්න ඔය අඹ ගෙඩියත් කපලා දුන්නා. මේ අඹ ගෙඩි විලාට් කියලා අඹ జాතියක්. මේ අඹ ගෙඩි නම් මාර රහයි මේ අඹ. බබා කැමැත්තෙන් කනවා මේ අඹ. ටිකත් ඒ විදිහට කපලා මං එයාට දුන්නා. චූටි කෑලි කපලා දෙන්නන්නේ. අපොయ్య දඹල ටික නම් කපාගෙන ඉවරයි. දැන් පරිප්පු ටිකක් මම පෙඟෙන්න දානවා. පරිප්පු මං උයද්දී චුට්ටක් පෙඟෙන්න තියලා තමයි උයන්නේ. නැත්තම් පමණක් අය කියන පෙඟෙන්න තියන්න නැතුව ලිපේ තියන්නත් පුළුවන් කියලා.
ඒත් මට චුට්ටක් වෙලා අපින් එන්න තියලා තමයි මම තියන්නේ. පරිප්පු ටිකටයි දඹල ටිකටයි මම ලුණු සුද්ධ කරලා ගන්නවා. ඒ දෙකට දාන්න. නන්දාමගේ චුට්ටක් සද්ද වැඩි. බබත් එක්ක තමයි ඔය කතා කරන රණ්ඩු වෙනවා ඇහෙන්නේ. බබා කියන දෙයක් අහන්නේ නැහනේ. ඒ නිසා පොඩ්ඩක් අම්ම සැරෙන් තමයි ටිකක් එයා තියාගෙන ඉන්නේ. මඤ්ඤොක්ක ටික නම් දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අර මං කියවනේ තැම්බෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ කියලා විනාඩි 15 වගේ ඉක්මනට තැම්බුණා ඒ ටික. හොඳට පිටිගතිය තියෙනවා මේ මඤ්ඤොක්ක. පරිප්පුවට මම දානවා. කහයි දුරු කුඩු දානවා. දුරු කුඩු දානවා. උළුහා වතුර ටිකක් දාලා ලිපේ තියන්න. ඔන්න දැන් මගේ බතත් පැහිලා තියෙන්නේ. මං එළවලු වලට කලින් තමයි ඉස්සෙල්ලම බත ලිපේ තියාගන්නේ. ඊයර පරිප්පු ටිකත් බාගෙට තැම්බිලා මම බාගෙට තැම්බෙදි තමයි කිරි දාන්නේ. අර ගොඩාක් මේ බෙරි වුණාමත් හොදි කන්න බෑ. අර සුට්ටක් ඇටගතිය තියෙන දේ මම හොදි හදන්නේ.
එතකොට ඒක පරිප්පු ටික රසයි. පරිප්පු ටිකට කිරි දාලා පැහිනකම් මම දඹර ටික තෙල් දා ගන්නවා. දඹර වලට මම කරවල චුට්ටකුත් දානවා. එතකොට දඹර හරි රසයි. අර කරවල පොඩ්ඩක් වැටුනම තෙල් ටික ගත්තාම සුදු ලුණු දාලා කරවල ටික දානවා. කරවල ටික හොඳට රන්වන් පාට වෙනකම් පදින්න ඕන. අර උඹල කඩ වගේ දෙනකොට කරවල දාලා හරි ආස. ඔයාලා ඉතින් දඹල තෙල් දාන්න දන්නව ඇති. මේ මගේ විදියට හදන නිසා තමයි මම ඔයාලට පෙන්නන්නේ. ඇත්තටම මේක රසයි. කරවල ටික රන්වන් පාට වෙනකම් බදින්න පස්සේ කරපිංච රාම්සි ලුණු ටික දාලා හොඳට ඉදගත් ටෙම්පරාදු කරලා ඒ තෙලටම මම කහ කුඩු ටිකකුයි මේ කැලේ මිස්ට් එකකුයි දානවා. ඒ තෙලටම දැම්මම 아무තු රසක් තියෙනවනේ. තෙලෙන්න පොඩ්ඩක් කර වෙනකොට කැලේ මිස්ට් ටික මාරම රසයි දඹර ටික. ඔයාලට හදලා ඉවරනාම මම පෙන්නන්නම්කෝ රස. රස නෙවෙයි ඉතින් රස පෙන්නන්න බෑනේ ඔයාලට. රස පාට බලමුකෝ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම හදාගත්තු කෑම එක තියෙන්නේ.